මේක මාරම රසයි. Hi guys, welcome back to our YouTube channel. I hope you all well. අද අපේ දවසේ කරපු වැඩ ටික, hina වෙච්ච moments ටික සහ පවුලේ ලස්සන වෙලාවන් ටික ඔයාලත් එක්ක share කරන්නයි යන්නේ. එහෙනම් වීඩියෝ එක අවසාන වෙනකම් බලමු. ඉතින් මම දවස පටන් ගන්න කලින් වර්කවුට් කරන්න අමතක කරේ නැහැ. පැණි රස කනවා වර්කවුට් කරනවා. ඒක තමයි මගේ තියරි එක. ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ එකක් අරන් ආවා ගෙදරදී සබන් හදාගන්න විදිය ගැන. ඉතින් මේ මම හදාගත්ත සබන් කැඩේ තමයි මේ තියෙන්නේ. වර්කවුට් එකෙන් පස්සේ හොඳට වොෂ් එකක් දාලා ඉවර වෙලා බලමු ඊළඟට මොකද මං කරන්න යන්නේ කියලා. ඔන්න ඔය වැඩ ටිකත් ඉවර කරලා දැන් මම ලෑස්ති වෙන්නේ බබාගේ කෑම එක හදන්න. අපි බලමු බබාගේ කෑම එකට බබාගේ ප්‍රතිචාර කොහොමද කියලා. මේ ප්ලේට් එක ගැන කිව්වොත් මේක මම චූටි කාලේ කාපු ප්ලේට් එකක්. ඉතින් මගේ බබත් දැන් මේ ප්ලේට් එකෙන් කනවා. මේ ඉතින් මට ගොඩක් සතුටුයි ඒකට. සහ එයා ගොඩාක් ආසයි මේ ප්ලේට් එකට. Welcome my darling. Let's enjoy. talk to me. Can't get your tongue when we're talking about. පේනවනේ මගේ ලස්සන.
දැන් අපි යන්නේ අපි මුත්තම්මව බලන්න. බලන්නකො මුත්තම්මට එයාගේ මුණුබුර හම්බුනාට පස්සේ තියෙන සතුට. ඉතින් අපි හෙත් ගිහිල්ලා යනවා එයාගේ චුටි නංගි බලන්න. ඒ තමා ලියන චුටි නංගි. ඉතින් අපේ තිවෝන් අයියට ගොඩාක් සතුටුයි. මොකද එයා හරි ආසයි චූටි බබාලට. ගොඩාක් දවසකින් හම්බ වුණ මේ දෙන්නා කරන සෙල්ලම් වැඩ ටික බලාගෙන ඉන්නකෝ. For me. Maya Elva. Maya Elva. How to dance? Show me. Koidi. Go. try කරලා බලන්න. මේක හරිම රසයි. මේ මොනවද? මොනවද අපි ගාවේ? Maya එනවා දඩුවම් දෙනවා. Do you like that song? Maya song? Wow! අපේ ගෙදර වැටකුළු තව තියෙනවා. Take this. ඒ තියෙන්නේ තව කොච්චි වර්ගයක්. මේ වගේ නම් මන් දන්නේ තව තිබ්බ දම් පාට එකක්. ඒක මම වතුර වැඩියෙන් දාලා මැරුණා. ඒ කියන්නේ වතුර දාන්න නැතුව මැරුණේ. කොට මේ තියෙන්නේ තවත් කොච්චි වර්ගයක්. අපේ ගෙදර කොච්චි තියෙනවා ගොඩක් හදලා. මේකෙත් නම දන්නේ නැහැ මම. දන්න අය කමෙන්ට් කරන්න. මේ තියෙන තිබ්බටු යෝගා ක්ලාස් එක. ඒ කවුන්සලින් කරලා දැන් එහෙම කවුරු ඉන්නවනම් මේ සපෝට් එක දෙන්න පොර දැන් අලුත් ඊළඟ 2027 ගන්න ඉන්න. මොනවද මම වඩ පෝස්ටර්ස්
ඉතින් මේ වෙනකං අපේ වීඩියෝ එක බලපු ඔයාලට මොනවද හිතුනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලා මේ වීඩියෝ එකේදී ගොඩාක් ගායක ගායිකාවුත් දැක්කා. ඉතින් එයාලා ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපේ හවසරුව මෙන්න මේ විදිහට ලස්සන කරන්න අපේ අක්කු පුංචි බාපේ එතකොට රජි අයියා ඉසුරු අයියා අපේ ශවී වගේම තමා ස්පෙෂලි මතක් කරන්න ඕන අපේ අත්තම්මා. ඉතින් එයත් එකතු වුණා අපේ මේ දවස කියන්නේ හවසරුව ගොඩාක් ලස්සන කරන්න. ඇත්තටම අපි ගොඩාක් සතුටු වුණා එදා සින්දු කියලා නටලා විහිළු කරලා අන්න ඒ විදිහට තමයි අපි දවස ගත කරේ. ඉතින් හරිම සන්තෝසයි. යාලා හැමෝම අපි හැමෝම ඔක්කොම එකට එකතු වුණ දවසක්. ඉතින් after long time තමයි අපි මේ ඔක්කොම එකතු වුණේ. ඉතින් ගොඩක් කට්ටිය බිසීනේ. යාලට ජොබ්ස් වලට යන්න ඕන. ඒ වගේ පොඩි පොඩි වැඩ තියෙනවා. එදිනෙදා වැඩ කටයුතු කරගන්න ඕන. ඒ අතරතුර මේ වගේ සතර දවසක් ආවම මරු. ඉතින් මේ වෙනකන් අපේ වීඩියෝ එකත් එක්ක හිටිය සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි. හැමෝම පරිස්සමින් ඉන්න.